එලෝ අපි කතා කරමු ඉම ගැන ප්‍රශ්නම මුලින්ම කුකුළු මස් කුට්ටිය විවෘත කර එය කෑවා. පසුව බිග් මැක් විවෘත කළ විට කිසිවක් හමු නොවිය. ඊට පස්සේ කුකුල් මස් කැබලි කපා ගන්න. ඊට පස්සේ කෙචප් එක උඩ අතුරා ලෙටිස් දාන්න. ඉන්පසු චීස් දමා කුකුළු මස් කැබලි කපා ගැනීමට පාන් තට්ටුව දෙක දමා කෙචප් මත ආලේප කරන්න. ඊට පස්සේ ලෙටිස් ටික දාලා ඒක තද කරලා බිත්තරය කලවම් කරලා බිත්තරේ ගාලා බීජයට දාන්න. ඊට පස්සේ ඒක පුලුස්සලා කන්න, රස විඳින්න. එක් ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් පසු ඔබට කෙතරම් විශ්වාසයක් ඇත්දැයි තීරණය කරන්න. විශ්වාසයෙන් පිළිතුරු දීමෙන් ඔබට අමතර ලකුණු උපයා ගත හැකිය. නමුත් වැරදි ඔබට හානි කරයි. කුකුළු මස් නගට් ලොකු මයික් එක 3-2 එකපාරක්. මම මුලින්ම කුකුළු මස් කුට්ටිය විවෘත කර එය කෑවා. පසුව බිග් මැක් විවෘත කළ විට කිසිවක් හමු නොවිය. ඊට පස්සේ කුකුල් මස් කැබලි කපා ගන්න. ඊට පස්සේ කෙචප් එක උඩ අතුරා ලෙටිස් දාන්න. ඉන්පසු චීස් දමා කුකුළු මස් කැබලි කපා ගැනීමට පාන් තට්ටුව දෙක දමා කෙචප් මත ආලේප කරන්න. ඊට පස්සේ ලෙටිස් ටික දාලා ඒක තද කරලා බිත්තරය කලවම් කරලා බිත්තරේ ගාලා බීජයට දාන්න. ඊට පස්සේ ඒක පුලුස්සලා කන්න, රස විඳින්න. මම මුලින්ම කුකුළු මස් කුට්ටිය විවෘත කර එය කෑවා. පසුව බිග් මැක් විවෘත කළ විට කිසිවක් හමු නොවිය. ඊට පස්සේ කුකුල් මස් කැබලි කපා ගන්න. ඊට පස්සේ කෙචප් එක උඩ අතුරා ලෙටිස් දාන්න. ඉන්පසු චීස් දමා කුකුළු මස් කැබලි කපා ගැනීමට පාන් තට්ටුව දෙක දමා කෙචප් මත ආලේප කරන්න. ඊට පස්සේ ලෙටිස් ටික දාලා ඒක තද කරලා බිත්තරය කලවම් කරලා බිත්තරේ ගාලා බීජයට දාන්න. ඊට පස්සේ ඒක පුලුස්සලා කන්න, රස විඳින්න. රස වින්දා ඒ ගැන ප්‍රශ්න මම මුලින්ම කුකුළු මස් කුට්ටිය විවෘත කර එය කෑවා. පසුව බිග් මැක් විවෘත කළ විට කිසිවක් හමු නොවිය. ඊට පස්සේ කුකුල් මස් කැබලි කපා ගන්න. ඊට පස්සේ කෙචප් එක උඩ අතුරා ලෙටිස් දාන්න. ඉන්පසු චීස් දමා කුකුළු මස් කැබලි කපා ගැනීමට පාන් තට්ටුව දෙක දමා කෙචප් මත ආලේප කරන්න. ඊට පස්සේ ලෙටිස් ටික දාලා ඒක තද කරලා බිත්තරය කලවම් කරලා බිත්තරේ ගාලා බීජයට දාන්න. ඊට පස්සේ ඒක පුලුස්සලා කන්න. පස්සේ හමු වෙමු.